ආයිබෝවන් අගමැති අම්මා නිසා දරුවෝ සියෙන් දිවි නසා ගන්න තැනට ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. ඊටාම පීඩනින් ඉන්නේ. අපි බලමු මෙච්චර උතුම් මෙච්චර හොඳ කෙනෙක් නිසා කොහොමද එහෙම වෙන්නේ කියලා. මේක බොරුවක් නෙවෙයි ඉවර වෙනකම් බලන්න. අගමැති අම්මා කියලා ගෞරවයෙන් කතා කර වගකීමක් දුන්නේ ඔබට දන්නේ නැත්ද වචනේ බර අනාථ කරමින් දරුවෝ මොකද්ද මේ කරන වැඩේ අනාථ කෙරුවොත් දරුවන් දානවා මුළු රටම ලෙඩේ මොකද්ද මේ වැඩේ කියලා කියන්නම්කො මම මුලින් එකෙක්ටවත් ඇඹරෙන්නේ කවදාවත් මේ නලින් තීරණයක් ගනු මැන අගමැති අම්මේ ඔබ කෙලින් කීදාහක් අනාථ වෙනවද ඔබේ තීරණ වලින් දෙදහස් 26 උසස් පෙළ විභාගේ ළඟ එති දිට්වා වලින් අනාථ උන දරුවෝ බයේ වැළපෙති මොලයක් වාගෙම මනුස්සකම ඇති පපුවක් ඇති අගමැති අම්මේ මේ ප්‍රශ්නය විසඳුවොතින් තුති උසස් පෙළට ලියන අපේ දරුවන්ගේ ජීවිතේ එක ලකුණෙන් වෙනස් වෙන්න පුළුවනි හැටියට පොතේ උසස් පෙළ කියන්නේ රටේ දරුවන්ගේ හීනයක් අගමැති අම්මේ දෙනු මැන මේ ප්‍රශ්නෙට සහනයක් 2026 උසස් පෙළ විභාගය ළඟ එනවා. දිට්වා වලින් අනාථ වෙච්ච දරුවන්ට පාඩම් කරන්න කාලයක්වත් ඔවුන්ගේ නැති වෙච්ච පොත්පත් තියෙන සටහන් සියලු දේවල් නැවත සකස් කරගන්නවත් කාලයක් නැහැ. උසස් පෙළට අවුරුදු දෙකමාරක් ලබා දෙන්නේ ඒක අත්‍යවශ්‍ය නිසානේ. ඉතින් අගමැතිතුමිය කියන්නේ ඉතා බුද්ධිමත් අධ්‍යාපනයක් තියෙන ඒ වගේම නිහතමානී කෙනෙක්. ඒකයි අපි අගමැති අම්මා කියලා ආදරෙන් ඉල්ලන්නේ. ඉතින් අම්මගෙන් ඉල්ලන්න තියෙන දෙයක් ආදරෙන් ඉල්ලනකොට මං හිතනවා මේකට මොකක් හරි සහනයක් ලැබෙයි කියලා. ඉස්සර නම් කියනවා පේපර් ලේසි කරා වගේ ඔය එක අවස්ථාවල් වල. මං හිතන්නේ ඒක කොතෙක් දුරට සාර්ථකයිද කියලා. ළමයින්ට හරියට කාලයක් ලබා දීලා මොකක් හරි ගැටලු ඇති ඒක දේ ප්‍රශ්න ඇති. නමුත් මේ දරුවන්ගේ අනාගතේනේ අපේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න පැටවු ටික මේ ප්‍රශ්نين ගොඩාක් මිරිකිලා ඉන්නේ බයෙන් ඉන්නේ සියදිවි හානි කරගන්න තැනට ඒ දරුවෝපත් වෙලා ඉන්නේ. ඒ නිසා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා එක දරුවෙක් හරි සියදිවි නසා ගන්න තැනට හරි ආවොත් ඉතින් වැඩක් නැහැ. ඒ නිසා අගමැතිතුමිය ආදරණීය අගමැති අම්මගෙන් ඉල්ලනවා ඔයාගේ දරුවෝ මේ රටේම ඉන්නේ ආදරෙන් මේ දරුවෝ ගැන හිතන්න. කීප දෙනෙක් දරුවෝ මටත් මැසේජ් දාලා ඇත්තමයි මට මැසේජ් දාලා තියෙනවා ඒ දරුවෝ දන්නවා ඒක මේ මාමි මේ ගැන කතා කරන්න කියලා. ඉතින් බොහොම ආදරෙන් ගෞරවයෙන් හිස නමා ඉල්ලනවා අගමැති අම්මගෙන් මේ 2026 උසස් පෙළ ලියන්න ඉන්න දරුවන්ට සහන කාලයක් හරි මොනවා හරි විදිහකට මේ දරුවන්ගේ හිත සැනසෙන දෙයක් කරන්න. මොකද එක ලකුණෙන් වෙනස් වෙන දෙයක් නිසා මේක අනිවාර්යෙන් බලන්න කියලා ඉල්ලනවා. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඔයාලටත් මේ මන්ත්‍රී කියන අදහස ඇත්ත කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න. නැවතත් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.